හරි. අද අපි කතා කරන්නේ ඉන්සර්ට් රිබන් එකම තමයි. ඉන්සර්ට් කියන රිබන් එකේ අපි ටේබල් කතා කරලා තියෙනවා, ඉන්සර්ට් පික්චර් කතා කරලා තියෙනවා. ඒ වගේම ගොඩක් වැදගත් එකක් තමයි මේ ටෙක්ස්ට් බොක්ස් කියන එක. ඉන්සර්ට් කියන රිබන් එකේ තියෙන ටෙක්ස්ට් බොක්ස් කියන එක උඩ ක්ලික් කරාම මෙන්න මේ විදිය ටෙම්ප්ලේට්ස් වගේක් ඔයගොල්ලන්ට පෙන්නනවා. ඒකෙන් අපිට කැමති එකක් සිලෙක්ට් කරගන්න පුළුවන්. මම මේ normal simple text box කියන text box එකක් සිලෙක්ට් කරගන්නවා. එතකොට ඔයාලට පේනවා මෙන්න මේ පිටුව මතට මෙන්න මේ විදිහට කොටුවක් සහ කොටුව ඇතුලේ තියෙන යම්කිසි ටයිප් කරපු ටෙක්ස්ට් සමූහයක් අපිට පේනවා. එතකොට මේකේ අපිට ඕන නම් මේ මෙන්න මේ ටෙක්ස්ට් ටික තියෙන තැන තමයි අපි මොනවා හරි ටයිප් කරොත් දැන් ටයිප් වෙන්නේ මේ විදිහට සාමාන්‍යයෙන්. හරිද? මේ විදිහට අපිට ටයිප් කරගන්න පුළුවන් ඕන එකක්. මේ ටයිප් කරපු දෙයට අපිට සාමාන්‍ය විදිහට ෆොමැට්ස් කරන්න පුළුවන්. ඕගලන්ට මෙතන මේ ඉතින් ෆොමැට් බාර් එකෙන් කරන්නත් පුළුවන්. මෙතන හෝම් එකට ගිහිල්ලා ඔයාලට ෆොන්ට් එක ලොකු කරගන්න. ඒ වගේ ඊට පස්සේ ෆොන්ට් එක කලර් කරගන්න. ඒ ටික ඔක්කොම මේකෙත් තියෙනවා. මේ සෙන්ටර් කරගන්න, මේ කොටුවේ මැදට ගන්න. එහෙම පුළුවන්. ඊට පස්සේ ඒ බේසික් ෆොමැටින්ග්ස් වලින් අමතරව මොනවා හරි මේක බෝල්ඩ් කරන, ඉටැලික් කරන, ඒ වගේ දේවල් වලට අමතරව මේ බේසික් ෆොමැටින් කියලා කියන්නේ මෙන්න මේ ෆොමැටින් රිබන් එකේ තියෙන ෆොමැටින්ග්ස් වලට අමතරව ස්පෙෂලි අපිට පුළුවන් මේ drawing tools කියන එකේ තියෙන ෆොමැට් කරන්න මේකේ විශේෂත්වය ඒකයි. ඒ විතරක් නෙවෙයි මේක වැදගත් වෙන ප්‍රධානම හේතුව තමයි ඔයගොල්ලන්ට සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ දැකලා තියෙනවා ටයිප් කරපු සාමාන්‍ය විදියට වර්ඩ් වල පේජ් එකක් මත ටයිප් කරන කිසිම දෙයක් අපිට එහෙම ගෙනියන්න බෑ. ඒ කියන්නේ අපිට ඕන තැනකින් ගිහිල්ලා තියන්න එහෙම බෑ. ඒක ටයිප් කරපු තැනම තමයි එක්ක කර්සර් එක අරන් ගිහිල්ලා ඒ කර්සර් එක හරහා චලනය කිරීමක් කරොත්, මූව් කිරීමක් කරොත් ඇරෙන්න අපිට සාමාන්‍යයෙන් මේ විදිහට ටෙක්ස්ට් හැන්ඩල් එකක් විදිහට අපිට කොහේ හරි ගෙනියන්න මවුස් එකෙන් මූව් කරන්න එහෙම පුළුවන් කමක් නැහැ. සාමාන්‍ය විදිහට වර්ඩ් වල ටයිප් කරන වචනයක් හෝ ඡේදයක් හෝ යම්කිසි ටෙක්ස්ට් කොටසක්. හරිද? ඒතකොට මේකේ අපිට මෙන්න මේ මෙතනින් අපි අර කලින් මේ tool එකේ layout options අපිට හම්බ වුණා. කලිනුත් insert pictures වලදී table එකේදී ඒ වයිදී අපිට හම්බ වෙනවා මේක. ඒතකොට මේකේ මෙන්න මේ behind text කියන එකට දාගත්තට පස්සේ ඒක තමයි තියෙන්නේ. මේක ඕන තැනකට අදගෙන යන්න පුළුවන් මෙහෙම. ට්‍රැක් කරන්න පුළුවන්. අපි සාමාන්‍ය වර්ඩ් වල ටයිප් කරන එකක් එහෙම අපිට ඕන තැන් වලින් තියාගන්න බෑ. නමුත් මේ ටෙක්ස්ට් බොක්ස් කියන එකේ තියෙන වාසිය තමයි මේ ටෙක්ස්ට් බොක්ස් එකේ ටයිප් කරපු ඕන එකක් මේ විදිහට ගෙනියන් තියාගන්න පුළුවන්. හරිනේ. ඊට පස්සේ අපි බලමු මේ drawing tools කියන එකේ මේ drawing tools කියන එකේ ඉන්නේ අර picture tools වගේම මේ ටෙක්ස්ට් බොක්ස් එකක් ගත්තන් පස්සේ විතරයි මේක නිකන් අවස්ථාවේදී දකින්න හම්බෙන්නේ නැහැ අපිට. මේ නිකන් කොහේ හරි ක්ලික් කරොත් එහෙම ඒ රිබන් එක නැති වෙලා යනවා. මොකද මේකට විතරයි ඒක අවශ්‍ය වෙන්නේ. ඒක නිසා මේක ක්ලික් කරාම අපිට මේ drawing tools කියන එක දකින්න ලැබෙනවා. කලබල වෙන්න එපා. ඒක නෑ මේ එහෙමයි කියලා බලන්න මේ ඔයගොල්ලෝ ගත්ත ටෙක්ස්ට් බොක්ස් එක සිලෙක්ට් වෙලාද තියෙන්නේ කියලා. සිලෙක්ට් වෙලා නම් මේ විදිහේ notes 8ක් අර වටේ මම කලිනුත් කිව්වේ. ඒ විදිහේ round notes 8ක් දකින්න ලැබෙනවා බොක්ස් එක වටේට. right. අපි බලමු දැන් මෙන්න මේ බොක්ස් එක ඔයගලන්ට කරදරයි නම් මේ විදිහට මේ කළු පාට කොටුවක් තියෙන එක. ඒක නැති කරගන්න එහෙම නැත්නම් මේක තව එක වෙනස්කම් කරන්න ඕන නම් කොහොමද කරන්නේ කියලා. දැන් මේක සිලෙක්ට් කරලා තියෙන්න ඕන වැඩේ කරන්න. ඊට පස්සේ drawing tools වලට ගිහිල්ලා අපිට පුළුවන් මෙන්න මේ outline කියලා තියෙනවා. outline එක no outline දෙන්න පුළුවන් මෙතන. ඒතකොට preview එක පෙන්නනවා යනකොටම දැක්කද අපි රතු පාට outline එක නැත්නම් මේ color කරනවා වගේ. ඊට පස්සේ මෙතනින් පුළුවන් weight එකෙන් පුළුවන් අපිට ඒ outline එකේ ඝනකම අඩු වැඩි කරන්න මෙහෙම. right.
කොහොමද කරේ මෙතන shape outline එකට ගිහිල්ලා shape outline එකෙන් weight එක වෙනස් කරගන්න පුළුවන්. ඒ කියන්නේ අර වටේට ඇඳෙන ඉරේ ඝනකම අඩු වැඩි කරගන්න පුළුවන්. ඊට පස්සේ ඒක ඕනනම් අපිට තනි ඉරක් වෙනුවට මේ වගේ dotted line එකක් dash තියෙන එකක් ඒ විදිහට ගන්නත් පුළුවන්. හරිද? ඊට පස්සේ මේකට ඕන color එකක් දෙන්නත් පුළුවන් මේකේ. හරිද? එහෙම නැත්නම් මේක අවශ්‍ය නැත්නම් මේ no outline කියන එක දාලා අපිට outline එකක් නැති විදිහටම තියාගන්න පුළුවන්. ගෙනියන වෙලාවට විතරක් ඒ text box එකෙන් අල්ලලා කොහෙට හරි drag කරලා වෙන තැනක click කරාම අපිට හොයාගන්න බෑ මේක text box එකක්ද කියලා. එහෙම පේන්නේ නෑ වෙනම. මොකද අපි outline එක අයින් කරපු නිසා text box එකේ. හරිනේ. ඊට මේ text box එකට තව කරන්න පුළුවන් දේවල් තියෙනවා. මේක fill කරන්න පුළුවන් අපිට. ඔය box එක ඇතුළේ සුදු පාටනේ තියෙන්නේ. ඕක අපිට color එකකින් fill කරන්න පුළුවන් මේ විදිහට. මේ ඕන color එකක් තියලා fill කරන්න පුළුවන්. මේ no fill කියන අවස්ථාවේ තමයි කලින් තිබුණේ. අපිට color එකක් ඕන නැත්නම් no fill කරන්න පුළුවන්. ඊට පස්සේ මේකට gradient කියලා කියන්නේ වර්ණ දෙක සංයෝජනයක් දෙන්න පුළුවන්. මේ විදිහට. ඒක variations තියෙනවා. මේ විදිහට දෙන්න පුළුවන්. ඒකත් මදි නම් ඕනම් more gradients කියන එකෙන් ගිහිල්ලා එතන තව මෙතනින් අපිට පුළුවන් ඒ fill එක 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 විදිහට gradient fill දාලා අපිට මේ colors ඕනනම් අර අලු පාටයි එහෙම නැතුව වෙන colors වලට යන්න පුළුවන් මේ විදිහට. හරිද? ඒ direction එක කියලා කියන්නේ අර shading එක ආපු පැත්ත වෙනස් කරන්න පුළුවන්. හරිද? මේ color එකට කැමති නැත්නම් ඔයාලට කැමති color එකක් මේ විදිහට මේකෙන් ගන්න. එහෙම නැත්නම් මෙතනින් ගිහිල්ලා කැමති color එකක් select කරගන්න color palette එකෙන් අපිට හැකියාව තියෙනවා. හරිද? දැන් මම පස්සේ මේකේ හදන්න පුළුවන්. දැන් මෙතන මේ colors ගොඩක් gradient කරලා හදන්න පුළුවන්. colors දෙක තුනක් mix කරන්න තියෙනවා. මේක select කරා ඊට පස්සේ මේකම රතු පාට දානවා. හරිද? ඒක වෙනස් වෙනවා. මෙතන මේක select කරලා මේකට කහ පාට දාන්න පුළුවන් මේ විදිහට. ඒක තමන්ගේ කැමති විදිහට අපිට මේක කස්ටම් කරගන්න පුළුවන්. මේක කරේ කොහොමද කියලා අපව ඔයාලට කියනවනම් මේක select කරා. select කරලා අපේ shape fill කියන tool එකට ගියේ. shape fill එකෙන් ගිහිල්ලා gradient වලින් more gradients තමයි අපි ගත්තේ. හරිද? මේ විදිහටම more gradients ගියාට පස්සේ මේ විදිහ අලුත් tool bar එකක් එනවා මේ පැත්තේ. දකුණු පැත්තෙන් format shapes කියන එක. ඒකෙන් අපිට පුළුවන් මේ gradient කියන එක හරි නැත්නම් picture or texture fill කියලා තියෙනවා. pattern fill කියලා තියෙනවා. මේ ඕන එකක් දාලා මේ කොටුව fill කරගන්න පුළුවන් අපිට. අපි අර ගත්ත text box එකේ background එක. දැන් මේකෙන් texture fill එකක් දාලා. නේද? මේ texture fills මෙතනින් select කරන්න පුළුවන් අපිට. මේ විදිහ අපිට ඕන texture fill එකක් මේක ඕන නම් මේ විදිහ දෙන්න පුළුවන්. හරිද? මේවට අපි textures කියලා කියන්නේ. එනනේ tile එකක් වගේ මතු පිට තියෙන ඒ විදිහේ textures දෙන්න පුළුවන් අපිට මේ text box එකේ background එකට. ඊට පස්සේ මේක අපිට ඕන තැනකට ගෙනියන්න පුළුවන් මේ විදිහට. හරිද? ඔන්න ඔක තමයි text box කියලා කියන්නේ. ඒකේ ඇත්තටම ඉතින් වැදගත්කමක් තියෙනවා. මොකද ප්‍රධානම හේතුව තමයි මේක ඕන තැනකට ගෙනියන්න පුළුවන් එක තමයි මේකේ තියෙන විශේෂම වටිනාකම. එතකොට මේක ඊට පස්සේ පුළුවන් අපිට තව තියෙන එක එක මේකේ ගොඩාක් වැඩ තියෙනවා. ඔයගලන්ට මේ tools වලට ගිහිල්ලා බලන්න පුළුවන්. දැන් මම කියන්නුවත් නැතත් ඔයගලන්ට දැන් මේකට යන පාත් එක දන්න නිසා මේකේ එක එක tools වලට ගිහිල්ලා බලන්න පුළුවන්. මොන හරි ගැටලුවක් වුණොත් එහෙම මේ undo button එක ඔබලා ඔයගලන්ට කරපු වැඩේ undo කරගන්න පුළුවන් දන්නවා ඒක. මේ විදිහට back කරලා undo කරන්න පුළුවන්. හරිද? එතකොට මේක තව වාසියක් තමයි මේ text direction කියන එක. මේක අනිත් පැත්තට ඕනනම් හරවන්න පුළුවන් මේ විදිහට. මේ තියෙන horizontal එක තියෙනවා. ඊට පස්සේ මේ rotate all text 90 degrees කියලා එකක් තියෙනවා. ඒ දැම්මොත් මෙන්න මේ විදිහට හැරෙනවා. හරිද? එතකොට rotate කරන්න පුළුවන් all text එක 270 කියන අංශක 270කට කරකවන්න පුළුවන්. හරිද? මේ යටින් text direction options වල ගියාම අපිට customize කරන්න පුළුවන් text direction එක. ඔයාලා කැමති විදිහකට මේ පැත්තට වුණා මේ පැත්තට මේ පැත්තට වුණා මේ පැත්තට. සාමාන්‍ය තිබිච්ච විදිහට වුණා මේ විදිහට. මේ text direction කියන මේ dialog box එකෙන් අපිට එහෙම
ඕන විදිහට හරව ගන්න පුළුවන්කම තියෙනවා. හරිනේ. මම ආයෙත් පිච්ච විදිහට horizontal කරලා ඕකේ කරගන්නවා. right. ඒ වගේම මේකේ දැන් මේ වගේ text box කිහිපයක් අරගෙන අපිට ඕන්න insert ගියා ආපහු මම text box එකක් ගන්නවා. හරිද? text box එකක් අරගන්න පුළුවන්. එතකොට දැන් මේක select වෙලා තියෙන නිසා මෙහෙම වෙන්නේ. අපි මේක select කරන්නේ නැතුව මේ කලින් ගත්ත text box එක select කරන්නේ නැතුව insert ගිහිල්ලා text box යනවා. එතකොට අර මුල පරිදිම ඕගොල්ලන්ට text box එක තෝරන්න templates වගේක් එනවා. ඒකෙන් නිකන් මම basic එකක් simple text box කියන එක තෝරනවා. දැන් මේක ඇවිල්ලා මෙහෙම තියාගන්න පුළුවන් අපිට. මෙහෙම තියාගත්තම දැන් අර කලින් එකට උඩින් තමයි මේක තියෙන්නේ. මේ පස්සේ ගත්තේ. හරි මේකෙත් මම මොකක් හරි නිකන් type කරන්න. හරි. මම C කියලා type කරා. එතකොට මේකත් මම ඔන්න size ලොකු කරගන්නවා. home ribbon එකට ගිහිල්ලා home ribbon එකේ font එක ලොකු කරලා පොඩ්ඩක් bold කරලා ඒකත් italic කරලා ඕනම් font style එක අපිට වෙනස් කරන්න පුළුවන් මේ විදිහට. ඔය විදිහට මොකක් හරි font style එකක් දාලා ලස්සන වෙන්න. මම Arial black එක දාන්න. ඊට දාන අපිට මෙහෙම තියාගන්න පුළුවන්. දැන් මේක තියෙන්නේ මේ කලින් ගත්ත text box එකට උඩින් තියෙන්නේ. මේ ඕන තැනකට ගෙනියන්න පුළුවන්. දැන් මේකට යටින් තියාගන්න ඕන නම් අපිට පුළුවන් flower කියන එක උඩට ගන්න ඕන නම් මේක select කරලා C කියන එක select කරලා drawing tools වලට ගිහිල්ලා මේ send backward දාලා මේක පස්සට යවන්න පුළුවන් මෙතන. හරිද? send to back දානවා අපි send backward කියන tool එකට ගිහිල්ලා send backward දාන්න පුළුවන්. නැත්නම් අපිට send behind text කියන එක දාලා මේක back කරන්න පුළුවන්. හරි. right. moving forward දාලා බලමු. right. කරන විදිහට අපිට මේක ඉස්සරහට පස්සට ගෙනියන්න පුළුවන්. එක layers විදිහට වැඩ කරන්නේ. ඒ විදිහට අපිට පුළුවන් මේ text box එකක් ඔයගොල්ලන්ට ඕන තැන් වලට use කරන්න. ඒක ලස්සන කරගන්න. ඒ කැමති විදිහට ඕන ස්ථානයකට position කරලා තියාගන්න. එහෙම කරන්න පුළුවන්. හරිනේ. එතකොට ඔක තමයි මම ඔයගලට text box කියන එක insert වලින් කරන text box කියන එක specially කරන්න බලාපොරොත්තු වුණේ. right. ඊට පස්සේදී right. අපි ආපහු insert කියන එකට යනවා. මම මේ දෙක දැන් delete කරන්න ඕන නම් මේක select කරා අපිට delete කරලා දාන්න පුළුවන්. මේ keyboard එකේ delete button එක ඔබන්නේ select කරලා delete කරා. අපිට එතකොට මේ ගත්ත text box එකක් අනවශ්‍යයි නම් අපිට ඒක අයින් කරලා දාන්න පුළුවන්. right. හරි. insert එකට ගිහිල්ලා අපි තව එකක් බලමු. තියෙන insert වල මෙන්න මේ shapes කියන මේ illustrations කියන කොටසේ මේ pictures කියන එක අපි කතා කරා. ඒකේ තව වැදගත් එකක් තියෙන මේ shapes කියන එක. ඔයාලට මොකක් හරි shape එකක් මේ වගේ basic shape එකක් ඇඳ ගන්න ඕන නම් මේකෙන් අපිට මේ basic shape එක select කරන්න පුළුවන්. මේ වගේ shape එකක් මම select කරලා මෙහෙම අරගෙන ඔයගොල්ලෝ බලයිකෝ නෑනේ ආවේ කියලා. නෑ මේක අඳින්න ඕන. click and drag කරලා මෙහෙම අඳින්න ඕන. click and drag කරගත්තාන් පස්සේ අපි අර තෝරගත්ත shape එක තමයි දැන් මේ මෙතන තියෙන්නේ. හරිනේ. ඒතර මේකත් අපිට එහෙම අරන් යන්න පුළුවන්. මේ box එක තියෙන නිසා. ඊට පස්සේ මේ කරකවන්නත් පුළුවන් අපිට ඕන මෙහෙම. මෙතනින් අල්ල rotation node එකෙන් අල්ලලා click and drag කරාම mouse එකෙන් මේක කරකවන්න පුළුවන්. මේ rotation කියන node එකෙන් අල්ලලා තමයි click and drag කරේ. හරිද? right. එතකොට මේක තව මේ fill එක මේ color එක හරියන්නේ නැත්නම් ඔයගලන්ට වෙන color fill කරගන්න පුළුවන්. මේ shape fill කියන එකෙන් ගිහිල්ලා. හරිද? මේ වගේ fill කරගන්න පුළුවන්. තව මේකේ ලස්සන එකක් තියෙනවා shape effects කියලා එකක් තියෙනවා. මේ drawing tools වල format කියන එක කියන්නේ. මේක එන්නේ මේ shape එක select කරාම විතරයි මේ drawing tools කියන එක එන්නේ. අර කලින් වගේම තමයි. හරිද? ඒක නෑ කියලා කලබල වෙන්න එපා. මෙන්න මේ අපි draw කරගත්ත shape එක මේ head තලයේ මත click කරාම අපිට මේ drawing tools කියන ribbon එක අලුතෙන් හම්බ වෙනවා. right. මේ මම කතා කර හිටියේ shape effects කියන එකෙන්
අපිට මේ effects දෙන්න පුළුවන් මේකට shadow එකක් දෙන්න. ඒත් මේ විදිහේ තමන් කැමති shadow එකක් වොන්නම් මේක දැන් හෙවණැල්ලක් ආවා. right? ඒ විදිහේ අපිට තියෙන ගොඩක් මේ reflections කියලා. කියන්නේ නිකන් අර පරාවර්තනය වුණා වගේ. මේ reflection එකක් දැම්ම පොඩි. යටින් තව එකක් ඇවිල්ලා පරාවර්තනය වෙලා තියෙනවා. right? ඒ විදිහ අපිට effects ඔයගොල්ලෝ check කරලා බලන්න පුළුවන්, bevel කරන්න පුළුවන්. අර emboss වගේ. එතකොට soft edge දාලා ඕනනම් මේක නිකන් අර ලාවට යන්තම් පේනවා වගේ හදන්න පුළුවන්. glow එකක් දෙන්න පුළුවන් මේ වගේ වටේට. මේ විදිහේ මේ right. ඒවා check කරලා බලන්න පුළුවන් ඔයගලන්ට. තව ගොඩක් ඒවා තියෙනවා ඒකේ. මම මේ ටිකක් කරන්නේ. එහෙම ගිහිල්ලා මේ shape effects කියන එකෙන් ලස්සන කරගන්න තව දේවල් කරන්න පුළුවන්. හරිද? මේකෙත් අර කලින් වගේම behind bring forward send backward කියලා මේක layer එකක් විදිහට ඉස්සරහට පිටිපස්සට ගන්න. type කරපු අය ඉස්සරහට පිටිපස්සට ගන්න. නැත්නම් තව තියෙනවා නම් ගත්ත images මොනවා හරි insert picture වලින් ගත්ත පින්තූර මොනවා හරි මත මේක තියන්න ඕන නම් ඔයගලන්ට මේක forward වලට අරගෙන ඉස්සරහට අරගෙන පුළුවන් තමන්ට කැමති ඩිසයින් එකක් කරගන්න මේකේ එහෙම පහසුකම් දීලා තියෙනවා. right? මේකත් අපිට මකන්න ඕන නම් මේ විදිහට select කරා delete කරා keyboard එකෙන් delete කරාම මේ shape එක මකා ගන්න පුළුවන්. අපි දැන් කතා කරේ insert වලින් shapes කියන එක තමයි කතා කරන්නේ. හරිනේ. right.